දෙමළ ඩයස්පෝරාවෙන් ඔබට සල්ලි හම්බ වෙනවද? අනිවාර්යෙන් කෝටි ගණක් හම්බ වෙනවා. එතකොට ඔබේ පාඩ ඔබ දිමිට නෑ හරිය නෑ. පාන් සමග. කාටරි පාන්න අවුලක් නෑ. හැබැයි මට ඒ ඩයස්පෝරා මට සල්ලි දෙන එක කාටරි පාන්න ඉදි කරන්න දෙන්නේ. ඔබ මේ වත්කම් ඉදිරිපත් කරලා තියෙනවද? අනිවාර්යෙන් කෝටි 15ක් ඊට වැඩක් තියෙනවද නැත්නම් හොයන්න ඕන. කෝටි 15ක් තියෙනවා කියලා. මම ડોක්ටර් කෙනෙක් නේ යන්නේ. අවුරුදු 10ක්. ඒ දෙමළ ඩයස්පෝරා අවුරුදු 10ක් මම ડોක්ටර් විදිහට වැඩ කරා. හම්බ කරන්න බැරිද? අද තියන්නේ මම හිතන්නේ ලක්ෂ 14යි. ඒ වෙන මොනවද කියන්නවද වත්කම් බරකම් ගැන? මම වඩේ විකුණලා වත්කම් බරකම් හොයලා නැහැ. හරිද? මම ડોක්ටර් විදිහට උපදිලා පාඩම් කරලා ඉගෙනගෙන තමයි ඉස්සරහට ගියේ මම. මම ගිහලා වඩේ විකුණලා උද්ඝෝෂණ කරලා පාරවල් වලට ගිහිල්ලා එතන එකගෙන මේක අරගෙන ගිහිල්ලා මොකද කෙසල් කෙඩි අරගෙන ගිහිල්ලා ආයේ අනිත් ගෙවල් වල ගිහිල්ලා මම හාල් ටිකක් අරගෙන අනිත් ගෙවල් එහෙම දේශපාලනය කරේ නැහැ අපි. එහෙම දේශපාලනය මේ හිස්ටරි උත් නැහැ මං ගා. මම කෙලින්ම මාස 3කින් පාර්ලිමේන්තුවේ පළවෙනි සැරේ ලංකාව ඉතිහාසයෙන් පළවෙනි සැරේ මං ආවා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් පක්ෂයකුත් නැහැ මට. එතකොට ඒ ඡන්දෙ දෙන්නේ මිනිස්සු මාව විශ්වාස කරනවා. ඒ විශ්වාස සිංහල ජනතාවට හැදිලා තියෙනවා. ඒ නිසා කවුරු මොනවා කිව්වොත් කොච්චර කොටියා කිව්වොත් මම මගේ පැත්තට ඉන්නවා. හැබැයි මම ගොඩි මාදර කරන්නේ සිංහල ජනතාවට.